අයිවන් කලාකරුවන් විදිහට අද සුවිශේෂී දවසක් ඒ තමයි රයිගම් ටෙලිස් 2024 මේ ආකාරයෙන් ශැංග්‍රීලා හෝටල් පරිසරයේදී පැවැත්වෙනවා. මේ වෙලාවේ මාත් එක්ක එකතු වෙලා ඉන්නවා සචින් සමග දුෂේනි. ඉතින් සචින් කොහොමද? ඔව් හොඳයි. ඇත්තටම මේ වැඩ ගොඩක් තිබ්බ වෙලාවක දුෂේනි හින්දා මේකට ආවා. ඉතින් හොඳයි ලස්සනට මේක උත්කර්ෂවත් අන්තිමින් පැවැත්වෙනවා. ඒකට ගොඩක් සතුටුයි. කලාකරුවෙක් විදිහට නිහතමානීව සතුටු වෙනවා. දුෂේනි මොකද හිතෙන්නේ අද දවස ගැන? ඇත්තටම සන්තෝසයි කලාකාරිණයක් වශයෙන් රංගන ශිල්පීන්ට වගේම ටෙලි නිර්මාණයක් පිටිපස්සේ ඉන්න සියලුම කාර්ය මණ්ඩලය මෙතනදී ඇගයීමකට ලක් වෙනවා. ඉතින් හරිම සන්තෝසයි. ඒ වගේම විශේෂයෙන්ම මගේ රසික ජනතාව මම වෙනුවෙන් මේ වගේ වෙලාවක පෙනී ඉඳලා මම වෙනුවෙන් මට මේ දීපු ආදරයට බොහොම ස්තුතිවන්ත වෙන වෙලාවක්. ඉතින් හරිම සන්තෝසයි රසිකයෝ මේ විදිහට මට ආදරය කරන එක ගැන සහ මේ විදිහට ඉතින් සාර්ථකව අතිසාර්ථකව මේ ටෙලි සම්මාන උළෙල මෙවර පැවැත්වෙනවා රයිගම්. ඉතින් ඒකට සුබ පතනවා. සචින් මම අහන්න කැමති ඇත්තටම ජීවිතයේ සමහර හොඳම දේවල් හම්බෙන්නේ ජීවිතේට පරක් වෙලා. දුෂේනි හමුවීම ඔබේ ජීවිතේට මොන වගේද කොහොමද දැනෙන්නේ ඒක? මං හිතනවා දුෂේනි පරක්කුනේ නෑ මගේ ජීවිතේ. හරිම වෙලාවේ මගේ ජීවිතේට ආවා. ඒක තමයි මට ගොඩක් වටින්නේ. මං හිතනවා මොකද හරිම වෙලාවේ ආපු ගොඩක් දේවල් වල වටිනාකමත් එක්කනේ එන්නේ. ඉතින් මං හිතනවා තරුණ කාලේ මේ වටිනාකම ටික ටික වැඩි වෙද්දිත් අපි තාම තරුණ කාලේ ඉන්න එක ගැන ගොඩක් සතුටුයි. මොකද ඒ වටිනාකම වැඩි වෙද්දි අපි දෙන්නම හරි තරුණ කාලෙක ඉන්නේ. මං හිතනවා ඉස්සරහටත් දුෂේනි මට ගොඩක් වටිනවා. මට හම්බෙලා තියෙන වටිනම ශක්තිමත්ම කෙනා එයා. ඉතින් එයාට දෙන්න පුළුවන් උපරිම අභිමානය පුළුවන් උපරිම ඇගයීම මං මේ අවුරුද්දේ ඉඳලම එයාට දෙන්න try කරනවා. මන් දෙනවා ඒකට මගේ හිත ඇතුලින්. නමුත් මං හිතනවා වෙනස් විදියකට ඒක දෙය යුතුයි කියලා. ඉතින් මං ඉස්සරහට දුෂේනිත් එක්ක හොඳ ගමනක් යයි. ඒ වගේම දුෂේනි ෆෑන්ස්ලට කියන්නේ දුෂේනි ලස්සන නිර්මාණ දෙක තුනකින් මේ අවුරුද්ද දෙනවා අනිවාර්යයෙන්ම. මගෙත් එක්ක එක නිර්මාණයක් තියෙනවා. ඒත් එක්කම වෙන චරිත දෙයක් කරන නිර්මාණ දෙකකින් එයා ඉස්සරහට එයි. එයා මොකද ගොඩක් හැම වෙලේම දුෂේනි ගැන කියනවා නම් ගොඩක් හැම වෙලේම එයා ෆෑන්ස්ලා ගොඩක් ගැන හිතනවා. සමහරවිට එයාට නිර්මාණය try කරලා බලන්නේ ෆෑන්ස්ලා මේක ගනීද මට පුළුවන් වේද ෆෑන්ස්ලට දෙන්න මේ වගේ දෙයක් කියන එක මත මං හිතනවා. ඉතින් ඒ ෆෑන්ස්ලා ඒක නිසා තමයි එයාව අල්ලගෙන මෙච්චර ඉන්නේ. ඉතින් හැමදාම අපිත් එක්ක ඉන්න ඉතින්. හරි බොහොම ස්තුතියි. හරි ආදරණීය දෙපළක්. ඉතින් ඔබ දෙදෙනාගේම අනාගත කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා I love you අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. අපිත් හරි ආස පේජ් එකක් I love you. ඉතින් ඔයගොල්ලොන්ගෙත් දවසින් දවස ලයික් ප්‍රමාණය වැඩි වෙලා ෆලෝ ප්‍රමාණය වැඩි වෙලා දිගටම සාර්ථක විදියට කරගෙන යන්න.